ගංජා චුට්ටක් ගහපැටි ඕන අපිට බයිලා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් කී දෙනෙක් ගහනවද? ඔවා නොගහනවා නම් බුද්ධිය තියෙන්න එපයි. මුන් ගංජා ගහලා අරක්කු බීලා ඒතොරම ගහලා අයිස් ගහලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ මුන්ට ගෑනු පිරිමු දෙකම මතක නැහැ. මහා සංඝරත්නය මතක නැහැ. කියන්නම් වාලේ කියනවා. මම ලාල්කාන්ත මහත්මයාගෙන් ඉල්ලන්න කැමතියි. ඔබතුමා කරුණාකරලා මිහින්තලේ රජමහා විහාරාධිපති හාමුදුරන්ගෙන් සමාව ගන්න නැත්නම් මේක ඉල්ලාස් කරගන්න. මොකද උන්වහන්සේ ඇවිල්ලා මේ එක එක ඒක ඕන විදිහට නතර කළේ නෙවෙයි. මහා සංඝරත්නය සංස්කෘතිය ඉතිහාසයේ මේ සියල්ලම වත්මන් රජේ විනාශ කරා. බුද්ධ ශාසන මාත්‍යංශෙත් කෑවා. ඊළඟට රාජලාංජනෙත් විනාශ කරා. රාජලාංජන 3ක් දාලා එකෙක් උඩට එකක් පල්ලහට එකෙක් කොහෙටද මන් දන්නේ දාලා තිනවා. ඊළඟට ධම්මචක්කය වෙනුවට මුන්ගේ අර රාව මාත්‍රමේ රාවම දාලා තියෙන්නේ. මේ කල්පනා කරගන්න ජනාධිපති වෙරයාගෙන් මං ඉල්ලා තියෙන ජනාධිපති මේවා කරේ අහුම්කම් දෙන්න. ඔබතුමාලා මේ රට කරන්න ඕන නම් ජනතාවගේ ප්‍රශ්න අඳුනාගෙන ජනතාවගේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. හැබැයි ටික කාලෙයි අරගලෙන් ගෑවේ ටික කාලයයි ටික දෙනයි ආවේ යම් විදියකට සියලු ජනතාව එකතු වෙලා අරගලයක් ආවොත් එහෙම ඔබතුමාලා කොහොමද බේරෙන්නේ කියන එක ඒකත් සටහන් කළා තියා ගන්නල්ද මං ඉල්ලා තිබුණා. හැබැයි මහා සංඝරත්නයට ගහන එක බහම නතර කරපියව මේ YouTube කාර්යයක් ඉන්නවා. මුන්ට ඕන විදියට මහා සංඝරත්නය තමයි අල්ලගන්නේ. ඇයි බොල මුස්ලිම් ආගම තියෙනවා, කතෝලික ආගම තියෙනවා, ඊළඟට හින්දු ආගමට මුන් එකකටවත් ගහන්නේ නැහැ. කතෝලික ආගම සමහර මෝටර් සයිකල් දරුවව අරයි යනවා. මහා පූජාවක් කියන ගංජා පුටක් නේ බං. එන ඇති අපිට දැන් මහා දෙවියන්ට ඔය සමහරට ගමේ කොල්ලෝ ගහනවා බං තියාපන්. ඒක ගුරු සනීපඤ්ඤය. නමුත් මුළු මහත් සංඝ සමාජයේ වෙනුවෙන් ලාල්කාන්ත ඇමතිවරයාගේ ප්‍රකාශය අපි තරයේ හෙලා දකිනවා. ඒ වගේම තරයේ හෙලා දකිනවා විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ඕනෑම දෙයක්. සියලු මහා සංඝරත්නයේ ත්‍රිනිකායේ සියලු මහා සංඝරත්නය එකතු වෙලා ඉදිරියටත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ රටේ මහා නායක හාමුදුරුවෝ 30 දෙනෙක් ඉන්නවා. ඒ වගේම අනුනායක හාමුදුරුවෝ 64 නමක් ඉන්නවා. මේ එක නමක්වත් අද වෙනකන් මේ ප්‍රශ්නේ පිළිබඳව වචනයක් ප්‍රකාශ කළා නැහැ. ඒ ගැන අපේ බලවත් විරෝධයක් අප්‍රසන්නතාවයක් පිළිගුණත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන. මොකද කපුටෙක් මලහම කපුට 100 ගානක් එකතු වෙනවා. කෑ ගහනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට මේ වගේ අපහාසයක් උපහාසයක් කරනකොට සියලු මහා සංඝරත්නය ඒක රාශී වෙනවා නම් මේ ප්‍රශ්නේ බොහෝ දුරට මැඩපවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. ලංකා ඉතිහාසයේ නොඑක් දේශපාලන පක්ෂ තිබ්බා. ශ්‍රී ලංකා තියුණා, UMP තියුණා, JVP තියුණා, ඒ වගේම තවත් විවිධ පක්ෂ ගණනාවක් තියෙනවා. හැබැයි කිසිම පක්ෂයක කිසිම മന്ത്രിවරයෙක් මෙදා සිට මෙදා තුර කවදාත් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට මේ වගේ තාම කැත නින්දිත විදිහට අපහාසයක් කළා නැහැ. ඒක කළේ ලාල්කාන්ත මහත්මයා පමණයි. ඒ නිසා ඒක අමුතුවෙන් මේක ඉල්ලාස් කරගන්න දෙයක් නෙවෙයි. දැන් කියලා ඉවරයිනේ. කියලා ඉවරයි මලාට පස්සේ ආය කනත්තර ගෙනිච්චාට පස්සේ මිනිහක් ගහපුව ගෙදරට ගෙන ඉතින් දෙයක් නැහැ. මේක ඉල්ලාස් කරගත්තා කියලා පස්සේ විසඳන්නේ නැහැ. තාම බරපතල පරිමහන